Hi guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඒක නිසා අලුත් vlog එකක් edit කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මේ vlog එක අරන් මාසයක් විතර වෙනවා upload කරගන්න බැරි වුණා. හරි අපි යන්නේ කොහෙද කියලා කිව්වේ නෑනේ. අපි යන්නේ කුරුසපල්ලි. මම ඔලෙල් එක්සෑම් එක කරන කාලෙදී මගේ ආසාවක් තිබ්බා කුරුසපල්ලි යන්න. ඉතින් මම කුරුසපල්ලි ගිය දවසේ බාර වුණා ඔලෙල් එක්සෑම් එකේ රිසල්ට් එක ආපු ගමන්ම ආයෙත් කුරුසපල්ලි එනවා කියලා. ඉතින් තාත්තට වැඩ තිබුණ නිසා එන්න වෙලාවක් තිබුණ නැහැ. ඒ නිසාම දවසක් දාගෙන තාත්තත් එක්ක අපි කට්ටිය ආයෙ කුරුසපල්ලි ගියා. මන්දිර සඳලෝ තලසල් පිල් සතර කොනා මම පර්සනලි විශ්වාස කරන එක දෙයක් තමයි කුරුසපල්ලි කියලා අපි මොන හරි දෙයක් කියනවා නම් අනිවාර්යෙන්ම ඒක අපිට ලැබෙන බව. සහ මට මං ගියේ එකම එක පාරයි කුරුසපල්ලි කියලා ප්‍රාර්ථනා කරපු ඒ දේ ඒ විදියටම මට මගේ ජීවිතේට ලැබුණා. ඉතින් මං කියවා ගිහලා නැති අය කියලා බලන්න කුරුසපල්ලි කියලා ජේසුට ප්‍රාර්ථනාවක් කරලා බලන්න. මම දන්න විදියට ඒක අනිවාර්යෙන්ම ඔයා හරියට පිරිසිදු හදවතින් කරන ප්‍රාර්ථනාවක් නම් අනිවාර්යෙන්ම මේක ඉෂ්ට වෙනවා. සඳරස් නිවා තරොදිලෙනා හැන්දැවේ සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ තුරු හිස බබා වැසිනු පැතු හෝරාවේ වන පස මලේ ඔබ ඇයි සෙවනට නාවේ වන පස මලේ ඔබ ඇයි සෙවනට ලදලු මල් පෙති පවා මිහි මතේ සැතපීලා ඔබත් යලිනෑ කියා හිරුත් අවරට ගියා. අපි කොහොමහරි කුරුසපල්ලි ගියේ සතිය දවසක. ඒ නිසා ගොඩාක් සැලකී හිටියේ නැහැ. අපි ගියේ අනික දවල් වෙලා. ඒකට ගොඩාක් කව්ව තිබ්බා. නතුරා දිවි මගේ ඔබ පමණයි සිහිනේ සදා අදට vlog එක එච්චරයි. ආයෙත් අපි ලස්සන vlog එකකින් හම්බෙමු.